මීන ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ මීන ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු වක්‍ර වී 4 වැන්නේද, ශනි ග්‍රහයා ලග්නයේද, චන්ද්‍රයා 3 වැන්නේද, කේතු 6 වැන්නේද, රවි කුජ සිකුරු බුධ 10 වැන්නේද, රාහු 12 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ධනය බලාපොරොත්තු රහිත අධික වියදම් සිදුවේ. ධන හානි වීමට නියමිතයි. වැඩකට නැති දෙයට වියදම් කරයි. නිතර නිතර ලාභ වී මෙහාට මෙහාට යාමට පුළුවන්. ගණන් හිලව් ණයතුරු සාදිය පියවා ගන්නට හැකි වේ. කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබෙන කාලයකි. ආදායම වැඩි වේ. රැකී රක්ෂා ව්‍යාපාරාතින් දියුණුව ඇති වේ. වෙළඳ රැකී රක්ෂා ආදියෙන් දියුණුව ඇති වේ. වෙඩි බෙහෙත් යකඩ අවියායුධ පිළිබඳ කටයුතු කරන අයට විශාල ලාභ ප්‍රයෝජන ලැබේ. තම රාජකාරී කරන තැන හෝ තම පුද්ගලික වැඩ කරන කාර්යාලයේ කටයුතු ඉවසිලිමත්ව නුවණින් කළහොත් දියුණුව ළඟා කරගත හැකිය. ගෘහ ජීවිතය තරමක් අපලදායක කාලයකි. නොයෙක් විපත්ති කරදර මතුවීමට පුළුවන්. අනතුරුද ඇති කරයි. හදිසි අනතුරු පවා ඇති කළ හැකි. තද ලෙසම සිතට කරදර ඇති කරයි. ඥාතියෙකුට හෝ ඊතා හිතවතෙකුට විපතක් හෝ මාරකයක් ඇතිවේ. සමහර විට පවුලේ කෙනෙකුටද එම අපලය ගෙන දිය හැකිය. තමා ගැන නරක ආරංචි පැතිරේ. නම නරක් වේ. තිබුණු ප්‍රසිද්ධිය නැති වේ. මේ කාලයේ නඩුවක් පැටළුණහොත් පරාජය වීමට පවා ඉඩ ඇත. නීතියෙන් පිහිටක් නොමැති වේ. නමුත් වසරේ ටික කාලයක් යන්නට මත්තෙන් සිත් සතුටත් ප්‍රීතියත් මතුවේ. වැඩ කටයුතු සඵල වේ. අමුතුවෙන් ආරම්භ කරන කටයුතු මෙන්ම කරගෙන යන කටයුතුද දියුණු වේ. බලාපොරොත්තු අදහස් සියල්ල ඉෂ්ට වේ. සෑම අතින්ම සඵලදායක කාලයකි. පියා සතු දේ හිමි වේ. උසස් අයගෙන් පියාගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත. නොසිතූ දේවලින් ලාභ ලැබේ. තමා කරගෙන එන කටයුතු වල වෙනස්කම්ද සිදුවෙන්නට පමණක් නොව ඒවා සිදුවන්නේද හොඳටය. අලංකාරයටත් ප්‍රසිද්ධියටත් හේතු වන බඩු ලැබෙන කාලයකි. කතාවේ දක්ෂ වේ. තම වචනේ බලය වැඩි වේ. භාර්යාව සමග සතුටු සාමිච්චයෙන් වාසය කරන්නට ලැබේ. කරගෙන යන සියලුම කටයුතු වලින්ද අමුතුවෙන් ආරම්භ කරන කටයුතු වලින්ද ලාභ ලැබීමටත් දියුණුව ඇතිවීමටත් ආදායම් ලැබීමටත් නියමිතයි. තවද මෙම කාලයේදී රත්තරන් මුතුමැණික් රන් රිදී ආදී වස්තු ලාභ ඇතිවීමටත් රත්තරන් ආදී ආභරණ ලැබීමටත් ඒවා මිලදී ගැනීමටත් හේතු වේ. ශරීර සැප ලැබෙන කාලයකි. වෙනත් ස්ත්‍රීන් සමග සම්බන්ධකම් ඇති කර ගනී. තමාට ස්තුති ප්‍රශංසාද සමාජයේ ප්‍රසිද්ධිය හා කීර්තියද ඇති වේ. මේ කාලයේදී තම වචනේ බලය පෙන්වීමට ඉඩ ලැබේ. සැප පහසුව ඇති වස්තු ලැබේ. ආගමික කටයුතු වලින් දියුණු වීමට මම්පෙත් පැහැදේ. එසේම ප්‍රීතිමත් උත්සව පැවැත්වීමට හෝ ඒවාට සහභාගී වීමටද ඉඩ ලැබේ. සෑම අතින්ම දියුණුවට ඉඩ ඇති බැවින් අලුත් වැඩ පටන් ගැනීමට ඉතා හොඳ කාලයකි. අධ්‍යාපනය අලුත් දේ ඉගෙනීමට ලැබේ. ඉගෙන ගැනීමට දක්ෂකමක් උනන්දුවක් ඇති වේ. නීති විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි කටයුතු වල ඉගෙන ගැනීම හෝ නියැලීමෙන් ප්‍රතිඵල ලැබේ. කලා, සෞන්දර්ය, චිත්‍ර කලාව වැනි කලා විෂයන්ටද හොඳ හැකියාවක් ඇත. කෙසේ නමුත් අධ්‍යාපනයට හොඳ කාලයකි. විභාග වලින් සමත් වේ. කටයුතු වල දක්ෂ වේ. සෞඛ්‍ය ශරීර සෞඛ්‍ය වඩාත් යහපත් වේ. කාලයක සිට අසනීප වලින් පෙළෙන්නෙකුට නම් මේ කාලයේදී තව තවත් ලෙඩ වැඩි වේ. පාදයක ආබාධයක් ඇති විය හැකිය. එයද දුක් වේදනා විඳිනා සුළු වේ. මේ කාලයේදී ශරීර සෞඛ්‍ය පිළිබඳ වඩාත් උනන්දුවෙන් සිටිය යුතුය. ශරීරයේ බර අඩු වේ. අසනීපයක් වැළඳුනහොත් සුව වීම ප්‍රමාද වේ. හෘදයාබාධ, වාතාබාධ ඇති අයට බරපතල නපුරු රෝග පවා එයින් මතුවන්නට පුළුවන්. ස්ත්‍රීන්ට නිතර පීඩා දෙන අසනීප වැළඳෙන්නට පුළුවන්. සුබ දවස් සංඝහරුවාදා බ්‍රහස්පතින්දා. සුබ වර්ණයේ රතු කහ. සුබ අංකය 39. සුබ මැණික් පුෂ්ප රාග වෛරොඩි. ඔබට සුබ දවසක්.